කොහොමද ඕල හැමෝටම ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ මේ ගේම් එකේ නම මට මතක නැහැ කොහොම හරි හරිද මම ඔයගොල්ලෝ මෙතනින් දාන්න ගේම් එකේ නම. ඉතින් මේ ගේම් එක තමයි අද අපි ගෙනල්ලා තියෙන්නේ මේ මට වීඩියෝ රෙකෝඩ් කරලාදී මතක නැහැ මේකේ නම. ඉතින් මේ කොහොමද රස්ට් එකේ තඩි කොපියක් හරිද රස්ට් එකේ තඩි කොපියක් කියනකොට ඉතින් මේක හොඳයි මොකද මේ ගොඩක් low end device වල ගහන්න පුළුවන් හරිද. ඒ කියන්නේ මෙහෙමයි ගොඩක් RAM එක එහෙම මදි chipset එක එහෙම අවුල් ෆෝන් වල ගහන්න බෑ. සාමාන්‍ය ෆෝන් එකක් ගහන්න පුළුවන් විදිහේ ගේම් එකක් හරිද. ඉතින් අපි ආක් එකට අමතරව මේකත් කරගෙන යන් හිමීට හරිද. ආක්කේ වීඩියෝ එක නවත්තන්නේ නැහැ. අපි මේකත් සීරීස් එකක් විතර කරගෙන යන් ආක් එකට අමතරව. හරි ඉතින් අපි මේ මම මේ ගෙදර හදන ගමන් හිටියේ මේකට ආපුවන් ඉතින් මේක PVP තමයි සෙල්ලම් කරන්න තියෙන්නේ. හරිද. ඒ කියන්නේ අපිට ප්ලේයර්ස්ලා ඇටැක් කරන්න එනවා. ඉතින් අපිට එනිමීස්ලා ගහනවා. එයාලත් ගහන ගමන් තමයි ගේම් එක අපිට ප්ලේ කරන්න තියෙන්නේ. ඒ වගේ ආරක්ෂා වෙලා හරි ඉතින් මේකත් මේ විදිහට කපා ගත්තා. අපිට තව මදි. අපි තව මෙන්න මෙතන තියෙන ගහ කපා ගමු. මේ පේනවනේ තව ප්ලේ කෙනෙක්ගේ ගයක් ඕගොල්ලෝ නෙමෙයි. ඒක විතර නම් පොඩ්ඩක් ලස්සනයි නේ. ඒකේ පොඩ්ඩක් ලස්සනයි. පොඩ්ඩක් කියන්නේ පොඩ්ඩක් ලස්සනයි ඒක මේ මොකද මම තාම ගේම් එකට අලුත්. ඒ නමන් තාම ගියේ ගෙදරවත් හදලා නැහැ හරියට. අපි බලමු ඉස්සරහට කොහොමද මේක කන්ටිනියු වෙන්නේ කියලා. හරි අපි යන් එන්නම් දැන් ගෙදර හදන කැඩුනා. කැඩුනා මචං. අපි මේක හිට එක හරි ගත්තා. අපි යන් මේ ගහ කඩ. ඉතින් දැන් නම් මං හිතනවා මේක කැඩුවට පස්සේ අපිට ලී ඇති වෙයි කියලා. ඉතින් අපි ගෙදර තියෙන තැනට ආවා. දැන් අපි අපිට ක්‍රාෆ්ට් කරන්න ඒගොල්ලෝ දීලා තියෙනවා නිකන් පොඩි අනේ මන් දෙක බිල්ඩ් කරන්න මොකක් හරි එකක් අන්නේෙන් අපිට පුළුවන් බිල්ඩ් කරන්න අපිට ඕන එක. ඉතින් මම මේ විදිහට මේකක් අරගෙන මට ඕන දයින් මේ විදිහට ප්ලේස් කරගන්න. හරි ඒක ඉතින් ප්ලේස් කරගත්තා. මේක මෙතනින් ප්ලේස් කරගන්නවා. මේක ඊට පස්සේ මං අතන කෑල්ල තිබ්බ දොරක් ඒ පැත්තෙන් දානවාද කියලා බලන්න ඕනේ නෑ එක්කෝ. අපි එතෙන්ටත් ගහමු එක පැත්තකින් දොරක් තිබ්බම ඇති. හරි මෙතෙන්ට යටින් තව එකක් දාමු. මොකද ගොඩක් ලස්සන වෙන්න නිකන් කොටුවටම ගේ තියෙද්දි කැතයිනේ. අපි යටට තව එකක් දාමු. මේක හරි ඒක දාමු යටට. හරි ඊට පස්සේ අපි දැන් ප්ලේස් කරමු අනිත් ටික උඩට පුළුවන් වුණත් පඩි පෙළක් දාමු. අපි ගා වුඩ් නෑ. ඒ කියන්නේ ලී නෑ. ඒකින්ද පුළුවන් වුණොත් ලී තිබ්බොත් අපි උඩට පඩි පෙළක් දාමු. හරි මේක මෙතන ප්ලේස් කරමු. දැන් අපිට තියෙන්නේ දොර ප්ලේස් කරන්න. දොර කියන්නේ අර දොරේ වටේ ටික අපිට ප්ලේස් කරන්න තියෙන්නේ මේ විදිහට. හරි දැන් අපිට තියෙන්නේ උඩට අම්මම් බලුවේ මේ උඩට අර අපිට ඇත්තම ගයක් විදිහට ලස්සනට මොකුත් තියනවද මේකේ කොහොමද මේක හරියනවද නෑ ඒක බිමට විතරයි තෝමත් තියෙන මේක ඒකත් දෙමනේ. එහෙනම් ඉතින් අපිට පාවිච්චි ගන්න තියෙන්නේ තව බලමු මොකද්ද තියෙන්නේ තව මෙතන. පේන විදිහට එකක් නැහැ නේ හරියට. මොකද්ද තියෙන්නේ මේක බලමු. මේක ඒකත් බෑනේ දෙක පොඩි වෝල් එකක් නිකන් භාගයක් වගේ තියෙන වෝල් එකක්. ඒකත් බෑනේ. අපි එහෙනම් මේක ප්ලේස් කරන්න බලමු. සිවිලින් එක කොහොම ප්ලේස් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙතෙන් ප්ලේස් කරමු. 1 2 3යි. මම අර කැලේ තිබ්බේ පඩි පෙළක් ගහන්න පුළුවන් වේද බලන්න. හරිද? හරි ගත්තා ඔක්කොම හරි. දැන් අපි මේක අයින් කරලා අපි බලමු පඩි පෙළක් ගහන්න. හරි තියෙනවද? හරි තියෙනවා. හොට් තියෙන අපිට පඩි පෙළක් ගහන්න. ඔය පොඩ්ඩක් උඩට ගිහින් බලමු. අපට උඩ මෙතන හිමීට තමයි යන්නේ. නැත්තම් බිම අපි ඒක පස්සේ හදාගමු. දැනට හදන්න යන්නේ නැතුව අපි ඒක පස්සේ හදාගමු. දැනට ඕනේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ නිකන් කුරුල්ලෝ කෑ ගහනවා වගේ සද්දයක් ඇහෙනවා නම් සෝරි. මොකද ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ගේම් එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක. ඒකට මට කරන්න දෙයක් නැහැ. නිකන් අපිට කැලේක ෆීලිං එක දෙන්න තමයි ඒගොල්ලෝ ඒ විදිහට කරලා තියෙන්නේ. ඉතින් මටත් ඒක ගේම් එක ගහන වෙලාවදී වැඩි නෝට් වෙන්නේ නැහැ. හරිද? ඔයගොල්ලන්ට කොහොමද දන්නේ නැහැ. මට දැනුයි යහුනේ මටත් නිකන් පොඩියට කුරුල්ලෝ කෑ ගහනවා වගේ සද්දයක්. මොකද මට ගේම් එකේ සවුන්ඩ් එක එච්චර ඇහෙන්නේ නැහැ. රෙකෝඩ් දෙද්දී ඇහෙනවද දන්නේ නැහැ.
හරිද? දැන් මම මේ බැලුවේ මචං මේ අපිට දොරක් මෙතනින් ගන්න මං හිතන්නේ වුඩ් මදි අපිට ආයෙ ගස් ටිකක් කපන්න යන්න වෙනවා. හරි ඉතින් දැන් අපිට දොර ප්ලේස් කරන්න පුළුවන්. මේතර මං දොර ප්ලේස් කරලා මේකට ලොක් එක ඇරුණා. අරින්න නෙමෙයි ලොක් එකක් දාගන්න ඕනේ. මේකට ලොක් එකක් දාගමු අපි මේ විදියට. හරි දැන් හරි. මොකද මං හිතන විදිහට මේකට ලොක් එකක් දාන්න කියන්නේ මේගොල්ල මේ අර අනිත් ප්ලේයර්ස්ලට අරින්න බැරි වෙන්න ඕනේ. මම වැඩි දන්නේ නැහැ. හොඳේ. මේ ටියුටෝරියල් එකේ තමයි මේ විදිහට ලොක් එකක් දාන්න තිබ්බේ. ඒකයි මම අර කිව්වේ මේ ලොක් එකක් දාන්න තියෙන කලින්ම ටියුටෝරියල් එකේ තිබ්බ හින්දා නැත්තම් මම දන්නේ නැහැ ඇත්තටම. හරි. මොකද මාත් මේ ගේම් එක ගහන්නේ පළවෙනි වතාවට ඔයගොල්ලන්ට ස්කින් රෙකෝඩ් කරන ගමන්ම තමයි. මම මේ බැලුවේ නඩ අපිට ගෙදරට අඩු තියෙන ඒවා ටික ගන්න කියලා. හරි. ඕකේ අපි බලමු. අපිට මචං මය ගාව තියෙන ෆර්නස් එකක් ඒක ප්ලේස් කරගන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි. හරිද? අපි බලමු දැන් වටපිටාවේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක්. මේ ෆර්නස් එක අපි ප්ලේස් කරලා ඉමු ඔක්කොන්නම කලින් ගේ ඇතුලේ. තොර අරින්න ප්ලීස්. හරි. අරින්න. හරි. අපි මේක ප්ලේස් කරගමු මෙන්න මෙතනින් වගේ. හරි. ඒක 아무තු ලස්සනක් තියෙනවා නේ. අවුලන්නේ ෂේප්. බහුදොර ඇරුණුත් යනවා මට. ගේම් එක මට කම්මැලි. හරි. දැන් ඒ කියන්නේ මෙහෙම අර මං වැඩි ගේම් එක ගැන දන්නේ නැහැ. ඒකින්ද පොඩ්ඩක් කම්මැලි. ආක් එක වගේ නම පොඩ්ඩක් දන්නේ ඉන්න. ආක් එක ගන්නකොට හරි. කම්මැලිකම නැතුව යනවා. දැන් අපි මෙන්න මේ පොරව හදාගන්න අපිට මොනවද ඕනේ? මෙටල් ඕනේ නේද? මෙටල් තමයි අපිට හදන්න තියෙන්නේ. ස්ටෝරේජ් බොක්ස් එකක් හදන්න තියෙනවා. තාම යනුම් යනවා. ස්ටෝරේජ් බොක්ස් එකක්. එතකොට අපිට තව බෙඩ් ස්ලීපින් බෑග් එකක් හදන්න තියෙනවා. බෙඩ් එකක් කියවන්න ගියේ. තව අපි මචං මොකක් හරි ආයුධයක් හදාගමු. මේකට අපි මෙන්න මේ ලී වලින් හදන අර ආක් එකෙන් අපි හදන්නේ. අන්න ඒක හදමු. ඊට පස්සේ අපි යමු සතෙක්ව මරන්න. මම දැක්ක අන්න අර පැත්තේ සත්තු ඉන්නවා. අපි යන් සතෙක්ව මරන්න. හැදෙන ගමන් අපි යමු. සතෙක් හොයාගෙන. වලහික් මම දැක්ක ඉන්නවා මේ පැත්තේ. ඉන්නවද දන්නේ නැහැ. දැන් නම් මට ඇටයකුත් කරා කලින් නම්. වීඩියෝ එක ගන්න නැතුව ඇති මම. වීඩියෝ එක එඩිට් කරද්දි මුල් හරියම මම මුල් හරිය ටික දාන්නේ නැහැ. මොකද මම මුල් හරියේ වොයිස් ඔන් කරේ නැහැ. හරිද? මම ඌරෙක් ඉන්නේ. හරි. රියන්කෝ හරි මෙයාගේ අපි කොහොමද ගන්න මෙයාගේ මස් එහෙම එන්නේ නැහැ. මස් කලෙක්ට් වෙන්නේ නැහැ. එහෙම වෙලා ගහලා බලමු. නෑ. ඒත් නෑ එන්නේ. අපි මේ අර X එකෙන් ගහලා බලමු. X එකෙන් එයිද? X එකෙන් එනවද? ගහන්න. මොකද ගහන්නේ නැත්තේ? X එක නෙමෙයි මම අත තෝරලා තියන්නේ. X එකෙන් ගහමු. දැන් එනවා. බෝන් එනවා. ක්ලෝත් එනවා. මීට් එනවා. ආයි ලෙදර් එනවා. එක්ස්පීරියන්ස් 10ක් අප්. ඕකේ. අපි යන්න දැන් ආපහු ගෙදර තියෙන තැනට. ඉතින් මේක මං ඉස්සරහට තව කරන් යන්නම්. අදට වීඩියෝ එක ඉවරයි. මොකද විනාඩි දැන් 10කටත් ළඟයි වීඩියෝ එක. හරිද? බලන ඕගොල්ලොන්ටත් කම්මැලි. වීඩියෝ එක ඉතින් මෙච්චර වෙලා තිබ්බත් කොහොමත් බලන්නත් හිතෙන්නේ නැහැ නේ. ඒකින්ද අපි මේක ඉස්සරහට කන්ටිනියු කරන් යන්න. ආක් එක වගේම ආක් එකක් නවත්තන්නේ නැහැ. ගේනවා. ආක් එකේ මට ඕගොල්ලෝ ඉස්සරහට හොඳ වීඩියෝ සෙට් එකක්ම ගේන්න තියෙනවා. ඒකින්ද කට්ටිය සෙට්ලා ඉන්නේ channel එකට. හරි. අපි එනම් ගියා. channel එක subscribe කරලා like එකක් දාන්න යන්න වීඩියෝ එකට. ගේම් එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න යන්න.